නවසීලන්තයේ අධ්‍යාපනය මෙන්ම රැකියා අවස්ථා හිමිකර දෙන ප්‍රමුඛ ආයතනයක් වන ලීඩ් ප්‍රෝ ආයතනයේ නොමිලේ සංවිධානය කළ වැඩමුළුවක් කොළඹදී පැවැත්වුණා. නවසීලන්තයේ විවිධ අධ්‍යාපන ආයතනවලට යොමු වන සිසුවියන්ට සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් සඳහා නවසීලන්තයේ පවතින රැකියා හා උසස් අධ්‍යාපන අවස්ථාවන් පිළිබඳ මෙහිදී දැනුවත් කෙරුණා. රැකියා සහ අධ්‍යාපනය පිළිබඳ නිවැරදි තොරතුරු, නවතැන් පහසුකම්, පවුලේ සමාජිකයන්ට ලබාගත හැකි පහසුකම් පිළිබඳවද දැනුවත් කෙරුණා. ලීඩ් ප්‍රෝ ආයතනයේ ප්‍රධානී ඉන්දික රත්නායක මහතා සහ විධායක අධ්‍යක්ෂකවරුන් ඇතුළු පිරිසක් මෙම දැනුවත් කිරීම සිදු කළා. RDB බැංකුවේ මූලස්ථානය කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මහර හන්දියේ පිහිටි නව ගොඩනැගිල්ලක ස්ථාපිත කෙරුණා. වඩාත් ඉඩකඩ පහසුකම් සහිත ජනතාවට පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක නව ශාඛාව පිහිටුවා තිබෙනවා. බැංකුවේ සභාපති ලසන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ජාතික ලොතරැයි මණ්ඩලය බිහි කළ තවත් ප්‍රථම ත්‍යාගලාභී ජයග්‍රාහිකාවන් 33 දෙනෙකු සඳහා චෙක්පත් පිරිනැමුණා. ප්‍රථම ත්‍යාගලාභීන් 33 දෙනෙකු වෙනුවෙන් රුපියල් 6 කෝටි 35 ලක්ෂයක වටිනාකමකින් යුත් චෙක්පත් මෙහිදී පිරිනැමුණා. මහජන සම්පත, ගොවිසෙත, ධන නිධානය, මෙගා පව, හඳහන යන ලොතරැයි වලින් මෙම වාසනාවන්තයින් බිහි කර තිබෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී රසිකා ප්‍රබෝධනී මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.